ඉතින් අයිබෝන් ළමයි. ඉතින් අද පාඩම 9 වසරට අදාළ පාඩමක්. 9 වසරේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා කියන්නේ හරි ලේසි පාඩමක්. ඉතින් අපි බලමු සංඛ්‍යා රටා කියන්නේ මොකක්ද කියලා. අපි සංඛ්‍යා රටා, ඒ කියන්නේ රටා ගැන නම් අහලා තියෙනවා. තරු රටා තියෙනවා. අපි ඉස්කෝලේ ඇසෙම්බලි එකේ අනිවාර්යෙන් රටාවකට ඉන්නේ. ඒ කියන්නේ උස ඉස්සෙල්ලාම ඉන්නේ මිටි අයගෙන් ඉඳන් උස අය දක්වා. ඉතින් අපි ඒ වගේ රටා දන්නවා. ඒ වගේම සංඛ්‍යාවලටත් එක එක රටා තියෙනවා. හරි. අපි බලමු මොනවද මේ සංඛ්‍යා රටා කියන්නේ කියලා. අපි අහලා තියෙන සරලම සංඛ්‍යා රටාව තමයි මෙන්න මේක. 1 2 3 4 5 6 7 8. ඔහොම දිගටම යනවා. ඕක තමයි අපි අහලා තියෙන සරලම සංඛ්‍යා රටාව. ඉතින් මේක රටාවකට යන්නේ. අපි ඒක තමයි එහෙම තමයි පටන්. ඊට පස්සේ අපි අහලා තියෙන මෙන්න මෙහෙම 2යි 4යි 6යි 8යි 10යි. ඔහොම යනවා. දැන් මේක දෙවරක් කරේ. ඉතින් මේකේ දෙකෙන් දෙක තමයි වැඩි වෙන්නේ. ඕනනවා ගැන ඉගෙන ගන්න එක තමයි මේ පාඩමේ අපි කරන්නේ. ඉතින් අපි බලමු ඉතින් මොකද්ද මේ සංඛ්‍යා රටාවල අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අපි මෙන්න මෙහෙම සංඛ්‍යා රටාවක් ලියුවාම අපිට තව පුළුවන් ඕන 3 6 9 12 ඊළඟ 15 ඔහොමත් යනවා. මෙන්න මේ 33 ළමයි කියන්නේ තව මේ සංඛ්‍යා රටාව ඉස්සරහට යනවා කියලා. ඒ කියන්නේ තව මේක ඉවරයක් වෙන්නේ නැතුව යනවා. මෙතන 33ක් තිබ්බාම ඇති. නැත්නම් මේ දිගටම තියාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ සංඛ්‍යා රටාවල ඔන්න බලන්න. දැන් අපි දන්න සරලම සංඛ්‍යා රටාවේ මෙතන වැඩි වෙන්නේ 1ක්. එකට එකක් එකතු වුනහම 2යි. දෙකට එකක් එකතු වුනහම 3යි. 3ට එකක් එකතු වුනහම 4යි. 4ට එකක් එකතු වුනහම 5යි. ඊට පස්සේ අපි මෙතන බලමු. මෙතන තියෙන්නේ දෙකට කීයක් එකතු වුනහම? දෙකට දෙකක් එකතු වුනහම 4යි. 4ට දෙකක් එකතු වුනහම 6යි. 6ට දෙකක් එකතු වුනහම 8යි. 8ට දෙකක් එකතු වුනහම 10යි. ඉතින් ඔහොම දෙක දෙක තමයි මේ සංඛ්‍යා රටාව වැඩි. මෙතන 3ට 3ක් එකතු වුනහම 6යි. ඊට පස්සේ 6ට තව 3ක් එකතු වුනහම කීයද? 9යි. 9ට තව 3ක් එකතු වුනහම 12යි. 12ට තව 3ක් එකතු වුනහම 15යි. ඉතින් මේ සංඛ්‍යා රටාව යන්නේ 3 3 වැඩි. ඉතින් මේ සංඛ්‍යා රටාව වැඩි වෙන්නේ ඔන්න ඔහොමයි. ඕනනම් අපිට මේ ඉස්සරහකට 5ක් එකතු කරන්න පුළුවන්, ඊළඟ එකට 5ක් එහෙමත් සංඛ්‍යා රටා හැදෙනවා. ඉතින් අපි ඒවා ඉස්සරහ සාකච්ඡා කරමු. හරි. ඉතින් මෙන්න මේ අපි සංඛ්‍යා රටාවක මෙන්න මේ වැඩි වෙන එකට මෙන්න මේකට අපි කියනවා පොදු අන්තරය. ඒ කියන්නේ එක ළඟ ඉලක්කම් දෙකක් ගත්තාම එක ළඟ කිව්වහම දැන් අපි මේ පළවෙනි එකේ නම් අපි හිතමු එක ළඟ ඉලක්කම් 2යි 3. හරි. 2යි 3 ගත්තාම නිතරම පිටිපස්සෙන් තමයි ඉස්සරහ එක අඩු කරන්නේ. නිතරම පිටිපස්සෙන් තමයි ඉස්සරහ එක අඩු කරන්නේ. 3න් දෙකක් ගියාම 1යි. ඊට පස්සේ අපි ඊළඟ එක ගමු. ඊළඟ එකෙත් අපිට කැමති එක ළඟ ඉලක්කම් දෙකක් ගන්න පුළුවන්. ඔය අනුයාත කියන්නේ අනුයාත ඉලක්කම් දෙකක් ගන්න කියලා කියන්නේ අනුයාත කියන්නේ එක ළඟ ඉලක්කම් දෙකක් ගන්න කියලා. හරි. අපි ගමු මෙන්න මේ ඉලක්කම් දෙක 6යි 8යි. 8යි ගත්තාම 8න් දෙකක් අඩු කරනවා. 8න් 6ක් අඩු කරනවා. 6ක් අඩු කරාම උත්තරේ 2යි. හරි. ඊට පස්සේ එකේ අපි ගමු 6යි 9යි කියලා. 6යි 9යි. ඒකේ පිටිපස්සෙන් තමයි ඉස්සරහ එක අඩු කරන්නේ. හරි. 9න් අඩු කරනවා 6ක්. එතකොට උත්තරේ 3යි. හරිද? දැන් මේ 9න් දැන් මේකේ ආවම දැන් මෙහෙම අපිට ආවා මෙන්න මේක වැඩි වෙන එක එක. අපි ඒක හොයාගත්තේ එක ළඟ ඉලක්කම් දෙකක් කරා. පස්සේ පිටිපස්සේ ඉලක්කමෙන් ඉස්සරහා ඉලක්කම අඩු කරලා. ඊට පස්සේ දෙවෙනි සංඛ්‍යා රටාවේ අපි කැමති ඉලක්කම් දෙකක් අරගෙන එක ළඟ ඉලක්කම් දෙකක් කරගෙන පිටිපස්සෙන් ඉස්සරහ එක අඩු කරා. එතකොට අපිට ආව 2යි කියලා.
පිටිපස්සේ එකෙත් අපි ඒකම තමයි කරන්නේ. එක ළඟ ඉලක්කම් දෙකක් ගන්නවා. පිටිපස්සේ එකෙන් ඉස්සරහ එක අඩු කරනවා. හරි. අපිට එතකොට උත්තරයක් එනවා. ඒ උත්තරේට අපි කියනවා පොදු අන්තරය කියලා. පොදු අන්තරය කියන්නේ මෙන්න මේකයි. පොදු අන්තරය කියන්නේ මෙන්න මේ සංඛ්‍යා රටාවක් ගත්තාම ඒක වෙනස් වෙන එකම ඉලක්කම. ඒ කියන්නේ හැමතිස්සෙම එකෙන් තමයි මේක වැඩි වෙන්නේ. ඊළඟ සංඛ්‍යා රටාව ගත්තාම මේක දෙකෙන් දෙක තමයි වැඩි වෙන්නේ. ඊළඟ සංඛ්‍යා රටාව ගත්තාම මේක තුනෙන් තුන තමයි වැඩි වෙන්නේ. එතකොට මේ සංඛ්‍යා රටාවෙන් රටාවට පොදු අන්තරය කියන එක වෙනස්. එතකොට මේ පොදු අන්තරය හොයන හැටි තමයි ඔන්න ඔතෙන්දී අපි ඉගෙන ගත්තේ. දැන් පොදු අන්තරය කියන එක දන්නවා. සංඛ්‍යා රටාවක් දුන්න ගම එක ළඟ ඉලක්කම් දෙකක් ගන්නවා. එක ළඟ ඉලක්කම් දෙකක් අරගෙන පිටිපස්සේ එකෙන් ඉස්සරහ එක අඩු කරනවා. නිතරම පිටිපස්සේ එකෙන් ඉස්සරහ එක අඩු කරනවා. එතකොට අපිට උත්තරේ එනවා. ඒක තමයි පොදු අන්තරය. හරිද? අපි ඊළඟ මාතෘකාවට යන් දැන් අපි පොදු අන්තරය හොයන හැටි දන්නවා. ඊළඟ මාතෘකාව තියෙන්නේ සංඛ්‍යා රටාවක සාධාරණ පදය. අපි බලමු මේ සාධාරණ පදය කියන්නේ මොකක්ද කියලා. හරි. අපි බලමු මෙන්න මෙහෙම එකක්. 3 7 11 15 මේක. මොකක්ද මේ සාධාරණ පදය? සංඛ්‍යා රටාවක සාධාරණ පදය. හරි. අපි ඕනම සංඛ්‍යා රටාවක දැන් අපි මේක ඉස්සෙල්ලාම බලමු පොදු අන්තරය කියලා. පොදු අන්තරය හොයන්නේ කොහොමද තමයි? අපි එක ළඟ ඉලක්කම් දෙකක් ගන්නවා පිටිපස්සේ එකෙන් ඉස්සරහ එක අඩු කරනවා. අපි ගමු මේ ඉලක්කම් අපි 15 11 ගමු. හරි. එක ළඟ ඉලක්කම් දෙකක් ගත්තා. හරි. 15 සහ 11. නිතරම අඩු කරාම පිටිපස්සේ එකෙන් ඉස්සරහ එක 15 අඩු කිරීම 11. 15 11ක් ගියහම කීයද? 4යි. මෙන්න මේකට තමයි පොදු අන්තරය කියන්නේ. හරිද? 15න් 11ක් ගියහම 4යි. ඒකට තමයි අපි පොදු අන්තරය කියන්නේ. හරි. දැන් අපි ඒක නෙමෙයි ඉගෙන ගන්න ආවේ. අපි ඉගෙන ගන්න ආවේ සාධාරණ පදය. සාධාරණ පදය. සාධාරණ පදය කියන්නේ මෙන්න මේ හැම සංඛ්‍යා රටාවකම පළවෙනි එක පළමු පදය. හරි. පළමු පදයට අපි කියනවා T1 කියලා. T1. එතකොට දෙවෙනි පදයට අපි කියනවා T2 කියලා. තුන්වෙනි පදයට අපි කියනවා T4 කියලා. T3 කියලා. ඒ වගේම හතරවෙනි පදයට අපි කියනවා T4 කියලා. ඔහොම දිගටම යන්න පුළුවන් ඉතින් අපිට ඕන. හැබැයි මෙන්න මෙතන අපිට වෙනස 1 2 3 4 කියලා. ඉතින් අපි මෙන්න මේ T කියන්නේ පදය කිව්වොත් T කියන්නේ පදයක පළමු පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය. ඉතින් අපි සාධාරණ පදය කියලා එකක් ගන්නවා. මේ T අකුර අරගෙන හරිද? මෙන්න මෙතෙන්ට n අකුරක් දානවා. හරි. Tn ඒ කියන්නේ මෙතෙන්ට අපිට කැමති ඉලක්කමක් දාන්න ඕන. එක දැම්මොත් T1 ඒ කියන්නේ පළමු පදය. දෙක දැම්මොත් T2 ඒ කියන්නේ දෙවෙනි පදය. තුන දැම්මොත් T3 ඒ කියන්නේ තුන්වෙනි පදය. හතර දැම්මොත් T4 ඒ කියන්නේ හතරවෙනි පදය. අපි හිතමු මෙතන 100 දැම්මා කියලා. එතකොට 100 වෙනි පදය. ඔන්න ඕක තමයි සාධාරණ පදය කියන්නේ. ඉතින් මේ සාධාරණ පදය අපිට ඉස්සරහදී හොයන්න තියෙනවා. ඒ වගේම හොයපු සාධාරණ පදයකින් අපිට සංඛ්‍යා රටාව හදාගන්න තියෙනවා. අපි බලමු ඉතින් ඉස්සරහට මේ කොහොමද කරන්න කියලා. දැන් අපි හොඳටම දන්නවා Tn වලින් කියන්නේ මොකද්ද? සාධාරණ පදය. ඒක හරි ලේසි. n අහුරට අපිට කැමති ඉලක්කමක් දාගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. අපි යමු සාධාරණ පදය ඊළඟ මාතෘකාව සාධාරණ පදයේ දී ඇතිට අනුක්‍රමණය ගොඩනැගෙනවා. අනුක්‍රමණය කියන්නේ අපි සංඛ්‍යා රටාව හදන්න යන්නේ. කියන්නේ පොදු පදයක් දීලා තියෙනවා. මේ Tn වලට අදාළ සූත්‍රයක් දෙනවා. ඒකට අදාළ අපි පොදු එකක් දෙන්නේ. එතකොට අපි මෙන්න මේ සංඛ්‍යා රටාව හදාගන්න එක තමයි අපි කරන්න යන්නේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරි. අපි යන් ඊළඟ මාතෘකාවට.
හරි ළමයි. දැන් තියෙන්නේ සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ දී ඇති විදිහට අනුක්‍රමණය කොට. ඒ කියන්නේ අනුක්‍රමණය කියන්නේ සරලව සංඛ්‍යා රටාව කොට නගන්න තමයි අපිට තියෙන්නේ. ඔන්න බලා ගන්න හොඳයි. ඒක හරි ලේසි. මෙන්න මෙහෙම අපිට සාධාරණ පදේ අපිට දීලා තියෙනවා. ඒකෙන් අනුක්‍රමණය කොට නගන්න තියෙන්නේ. මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ අනුක්‍රමණය කියන්නේ සංඛ්‍යා රටාව. හරි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔන්න හොඳට බලා ගන්න. හරි. n සමානයි 1 විට. ඔන්න බලා ගන්න කරන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ n තියෙන හැම තැනටම 1 දාන්න. හරි. t1 2 මේ මැද මුකුත් නැහැ. කියන්නේ 2n කියන්නේ මේ මැද තියෙන්නේ ಗುಣ කිරීම. ಗುಣ කිරීම. n වෙනුවට දානවා අපි මේ වෙලාවේදී 1 ධන 1. හරි. දෙවරක් 1 2යි එකතු කිරීම 1 2 1යි 3යි. හරි. ඊට පස්සේ අපිට තියෙනවා n සමානයි 2 විට. ඔන්න බලා ගන්න. ඒ කියන්නේ t n වෙනුවට දාන්නේ 2. 2 ගුණ කිරීම 2. n වෙනුවට දාන්නේ 2. එකතු කිරීම 1. දෙවරක් 2 4යි. එකතු කිරීම 1. 4 1යි 5යි. ඊළඟ n සමානයි 3 විට. හරි. t 3 t n වෙනුවට දානවා 3. 2 ගුණ කිරීම n වෙනුවට දානවා අපි 3. එකතු කිරීම 1. දෙවරක් 3 6යි. එකතු කිරීම 1යි. 6 1යි 7. ඔන්න අපි සංඛ්‍යා රටාව හදලා ඉවරයි ළමයි. ඔන්න බලා ගන්න. පළමු පදය n සමානයි 1 විට. පළමු පදය. ඒ කියන්නේ t1 3. හරිද? n සමානයි 2 විට. ඒ කියන්නේ t2 දෙවෙනි පදය 5. n සමානයි 3 විට. ඒ කියන්නේ තුන්වෙනි පදය. කීයද? 7. අපිට සංඛ්‍යා රටාව ආවා. ඉතින් අපිට ඕන නම් මෙතන ඩොට් 3ක් තියලා මේක ඉවර කරන්න. මේක තමයි මෙන්න මේ පොදු ඒ කියන්නේ සාධාරණ පදයට අදාළ සංඛ්‍යා රටාව. ඔන්න ඔහොමයි හදන්නේ. අපි යන් තව ගානකට. තව ගානකට ගියාම t අපි අඩු කිරීම එකක් බලමු. හරි. 2 tn සමානයි 5n අඩු කිරීම 3. ඔන්න බලා ගන්න හොඳට. n සමානයි 1 පළවෙනි අවස්ථාව. 1 විට. ඒ කියන්නේ t1. t1 කියන්නේ පළමු පදය. හරි අපි බලමු. පළමු පදය. n වෙනුවට අපි දානවා 1. 5 මෙතන මැද තියෙන ගුණ කිරීම n වෙනුවට දානවා අපි 1 අඩු කිරීම 3. 5 1 5යි. එකෙන් 3ක් අඩු කරනවා. කීයද? 2යි. ඊළඟ n සමානයි 2 විට. t2 5 n වෙනුවට දාන්නේ 2. 2 දැම්මා අඩු කිරීම 3. 5 2 10යි. 5 2 10යි අඩු කිරීම 3යි. ඒ කියන්නේ ආව උත්තරේ 10න් 3ක් ගියාම 7යි. n සමානයි 3 විට. ඒ කියන්නේ t3 t n වෙනුවට දානවා 3. ඒ කියන්නේ තුන්වෙනි පදේ. 5 ගුණ කිරීම n වෙනුවට දානවා අපි 3 අඩු කිරීම 3. 5 3 15යි අඩු කිරීම 3. 15න් 3ක් ගියාම 12යි. හරි. දැන් අපි දන්නවා පළවෙනි පදේ 2. දෙවෙනි පදේ t2 7.
ඊළඟ 4 වෙනි 3 වෙනි පදේ 12. ඔන්න අපිට ආවා සංඛ්‍යා රටා. මෙන්න මේක තමයි මේ සාධාරණ පදයෙන් ලැබෙන සංඛ්‍යා රටාව. හරි ළමයි. දැන් තියෙන්නේ මේ සාධාරණ පදයට ප්‍රකාශනයක් ලබා ගන්න. හරි. ඔන්න බලමු. ඒකත් හරි ලේසි. හරිද? ඔන්න බලන්න. 5 7 9 11. ඔන්න ඕකට අපි දැන් ප්‍රකාශනයක් ගන්න යන්නේ. පළවෙනි එක. ඔන්න බලා ගන්න ඒකට අපි ප්‍රකාශනයක් ගන්න හැටි. අපි ඉස්සෙල්ලම මේකේ පොදු අන්තරය හොයනවා. පොදු අන්තරය අපි දන්නවා දැන් හොඳ ආකාරවම හොයන්න පොදු අන්තරය කියන්නේ එකලගේ ඉලක්කම් දෙකක් අරන් පිටිපස්ස ඉලක්කමෙන් ඉස්සරහ ඉලක්කම අඩු කරනවා. අපි ගමු 9යි 7යි. හරි. එකලගේ ඉලක්කම් දෙකක් ගත්තා පිටිපස්ස ඉලක්කම 9 අඩු කිරීම 7. 9න් 7ක් ගියාම කීයද? 2යි. මේක තමයි අපි පාවිච්චි කරන්නේ. ඔන්න බලමු T1. T1 හදා ගන්න ඕක තමයි අපි පාවිච්චි කරන්නේ. බලමු අපි ඕක පාවිච්චි කරන්නේ කොහොමද? හොඳට බලන්න. 2 දෙවරක් 1 පළවෙනි පදේ ඉඳ එකෙන් ගුණ කරනවා. ගුණ කරලා බලන්න. දෙවරක් 1 2යි. පළවෙනි පදේ හැදෙන්න නම් දෙවරක් 1 2යි. දෙකට තව කීයක් එකතු වෙන්න ඕනද? 3ක්. හරි. එතකොට දෙවරක් 1 2යි. දෙකට 3ක් එකතු වුනහම 5යි. T2. ඔන්න අපි බලමු. දෙවරක් ඊළඟ පළවෙනි පදයෙන් දෙකෙන් ගුණ දෙවෙනි පදයෙන් දෙක. දෙවරක් 2 4යි. 4 ඊට පස්සේ දෙවෙනි පදයෙන් හිටින් තව කීයක් එකතු වෙනවද? 3ක්. දෙවරක් 2 4යි. 4යි 3යි 7යි. ඊට පස්සේ T3. හරි. දෙවරක් 3 තුන්වෙනි පදයෙන් 3න් ගුණ. ඒකට දෙවරක් 3 6යි. තුන්වෙනි පදයෙන් තව කීයක් එකතු වෙනවද? 3ක්. දෙවරක් 3 6යි 6යි 3යි 9යි. හරි. දැන් අපිට රටාවක් පේනවා. මෙන්න මේ ඉලක්කම දෙකේ ඉලක්කම වෙනස් වෙලා නැහැ. මේක 1 2 3. 1 2 3. හරි. මෙතනත් වෙනස් වෙලා නැහැ. හරි. දැන් අපි මේකට පොදු පදයක් හදනවා. Tn. මෙතන එන්නම් මෙතනත් n. දෙක ගුණ කිරීම n. එකතු කිරීම 3යි. ඒ කියන්නේ බලන්න එක වුණාම මෙතෙන්ටත් 1. හරි. මෙතනත් 1. හරි. වෙනස් වෙලා නැහැ. සෝරි ඒක පේන්නේ නැහැ. හරි ළමයි අප බලගමු. on. Tn. හරි. ඔන්න අපිට 1 2 3 තියෙනවා. ඉතින් මෙතන දෙකේ ඉලක්කම හැම එකටම පොදුයි. 1 2 3 වෙනස්. හරි. අපි එතෙන්ට n අකුර දා ගන්නවා. ඊට පස්සේ 3 දා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. 1 1 2 2 3 3. ඊළඟ 4 තිබ්බනම් 4. 5 තිබ්බනම් 5. ඒ කියන්නේ මෙතෙන්ට n අකුර දැම්මොත් මෙතෙන්ටත් n අකුර. මෙතෙන්ට n අකුර දැම්මොත් මේකෙ මෙතෙන්ටත් n අකුර. අපි අන්න එක තමයි කරේ. 3 තියෙන තැන n අකුර දැම්ම. මේකෙත් 3 තියෙන තැන. ඒ කියන්නේ වෙනස් වෙන්නේ මෙන්න මේ කෑල්ල විතරයි. ඊළඟ පියවරට යනකොට මේ හැම එකක්ම පොදුයි. මේ හරි. ඊට පස්සේ අපි ලියනවා දෙවාරයක් n 2n ධන 3. මෙන්න මේක තමයි සාධාරණ පදය. හරි. අපි ළමයි තව ගානක් බලමු. දෙවෙනි ගාන 2 7 12 17. මේක හැදුවට පස්සේ අපි පොතේ අභ්‍යාසය ගාන සාකච්ඡා කරමු. හරි. ඉස්සෙල්ලාම අපි හොයන්නේ මොකද්ද? පොදු අන්තරය. පොදු අන්තරය. පොදු අන්තරය කියන්නේ එක ළඟ ඉලක්කම් දෙකක් අරගෙන පිටිපස්ස ඉලක්කමෙන් ඉස්සරහ ඉලක්කම අඩු කරනවා. කියන්නේ 7යි 2යි ගත්තාම ලේසි ඉලක්කම් දෙකක් ගන්න. 7යි 2යි ගත්තාම උත්තරේ 5යි. හරි. අපු පළවෙනි පදය T1. ඔන්න අපි බලමු පොදු අන්තරයෙන් කොහොමද හදාගන්නේ කියලා. හරි. පස්සරක් පළවෙනි පදේ. පස්සරක් 1. පස්සරක් 1 5යි. පළවෙනි එක හදා ගන්නම් 5න් දැන් ඉස්සෙල් එකතු වුණානේ දැන් අඩු වෙන්න තියෙන්නේ. يعني 5යි 5ක් ඇවිල්ලා තියෙන්නේ 2 වෙන්න දෙකේ ඉලක්කම වෙන්න නම් 3ක් අඩු වෙන්න ඕන. පස්සරක් 1 5යි 5න් 3ක් ගියාම 2යි.
T2 T2 පස්සරක් කීයද? පස්සරක් 2. පස්සරක් 2 10යි. 10න් 3ක් අඩු වුණාම කීයද? 10න් 3ක් අඩු වුණාම 7යි. T3 පස්සරක් 3 අඩු කිරීම 3. හරි. පස්සරක් 3 15යි. 15න් 3ක් ගියාම 12යි. හරි. අපිට රටාව ඇවිල්ලා තියෙන්නේ දැන් අපි දන්නවා මේකේ පොදු පදය ලියන්න Tn සමානයි 5 හැම එකටම පොදුයි. හරි. මේකේ 1 වෙනවා නම් මෙතන 1 වෙනවා, 2 වෙනවා නම් 2 වෙනවා, මෙතන 3 වෙනවා නම් මෙතන 3 වෙනවා. ඒ කියන්නේ ඒක තමයි n. 3 මේ අඩු කිරීමේ 3 හැම එකටම පොදුයි. හරි. එහෙනම් සාධාරණ පදය 5n. ඒ කියන්නේ 5 වාරයක් n කියන්නේ 5n අඩු කිරීම 3යි. ඕක තමයි උත්තරේ. හරි. ඔන්න ඔහමයි සරලව අපි මේ සංඛ්‍යා රටාව දුන්නාම සාධාරණ පදය හොයන්න. T1ට හෙව්වා, 2ට හෙව්වා, 3ට හෙව්වා. වෙනස් වෙන්නේ මොකද්ද කියලා ලිව්වා. උත්තරේ ගත්තා. මේ ගණන් ටිකක් හදනකොට පුළුවන් වෙනවා. එහෙනම් හොඳයි. අවධානය හදන්න. දැන් අපි අභ්‍යාසය ගන්නවා. මම දැන් අභ්‍යාසය ගන්නවා 1.3 අභ්‍යාසයේ අපි දෙවෙනි ගාන හදමු. කාර්මිකයේ අකඩ කම්බියක් පාසා සාධන කෙට්ටුවක් සඳහා මීටර් 5ක් දිග කම්බි කූරු වලින් එකිනෙකට වෙනස් ප්‍රමාණයේ කැබලි කපා ගනී. කුඩාම කැබැල්ල සෙන්ටිමීටර් 15ක් වන අතර අනෙක් සෑම කැබැල්ලක්ම අනුයාත කැබලි දෙකක් අතර. ඒ කියන්නේ එක ළඟ කැබලි දෙකක් අතර වෙනස සෙන්ටිමීටර් 10ක් ලෙස කපනු ලැබේ. කපන ලද දිගින් අඩුම කැබලි තුනේ පිළිවෙල ලියන්න. හරි. ඒ කියන්නේ ඔන්න බලා ගන්නමයි දෙවෙනි ගාන 1.3 අභ්‍යාසය දෙවෙනි ගාන. හරි. 5 මීටර කියන්නේ 1 මීටරයකට සෙන්ටිමීටර් 100යි. 5කට නම් සෙන්ටිමීටර් 500යි. ඕක අපි මුලින් ටිකක් ලියා ගන්න. මොකද කෑලි කපන්නේ කියන්නේ මේ කම්බි කූරේ කොටස් කපන්නේ සෙන්ටිමීටර් වලින්. හරි. ඊට පස්සේ පළවෙනි ගණන. හරි. අඩුම කැබැල්ල කීයද? සෙන්ටිමීටර් 15යි. හරි. ඊළඟ එක වෙනවලු මේකට වඩා 10ක් වැඩිපුර. හරි. ඒ කියන්නේ T1 සමානයි 15යි. T2 කියන්නේ මොකද්ද? 15 එකතු කිරීම 10යි. කීයද එතකොට? 15 10යි 25යි. ඊට පස්සේ T3 මේකට තමයි 10ක් එකතු වෙන්නේ. ඊළඟ ඒ කියන්නේ අනුයාත සෑම කැබලි දෙකක් අතර වෙනස සෙන්ටිමීටර් 10යි. 10ක් එකතු වෙනවා. ඒ කියන්නේ 25යි 10යි 35යි. එන්න දිග වැඩි වෙනවා අපන කැලිය. එහෙනම් පළවෙනි පද තුන ලියනවා අපි. එතකොට 15 25 35. ඔන්න ඔහම තමයි කපන්නේ. මේක තමයි උත්තරේ. හරි. කුඩාම කැබැල්ලේ සිට දිග අණු ආරෝහණ පිළිවෙලට ගත් විට 20 වෙනි කැබැල්ලේ දිග සොයන්න. ඒ කියන්නේ අපිට මේකේ මොකද්ද කියන්නේ? අපිට මේකේ පොදු පදය හොයාගන්න කියනවා. හරි. පොදු පදය අපි බලමු. අපි දන්නවා දැන් 15 20 25 35 තමයි මේකේ අනුක්‍රමනේ. හරි. අපි ඒක අහන්න. හරි. දෙවෙනි කොටස 15 25 35. හරි. මේකේ පොදු අන්තරය අපි දැනටමත් දන්නවා. පොදු අන්තරය 10යි. හරි. T1 හැදෙන්නේ කීයද? 10 වරක් 1 10යි. 10 මදි පළවෙනි ගාන හැදෙන්නේ. කියන්නේ තව එකකට එකතු වෙන්න ඕන 5. 10 වරක් 10යි 5යි 15යි. T2 10 වරක් 2 20යි. ඒත් තව මදි දෙවෙනි ගාන දෙවෙනි පදය හැදෙන්න. ඒකට තව 5ක් එකතු වෙනවා. 25යි. T3 10 ගුණ කිරීම 3යි.
10 වරක් 3 30යි. ඒකට තව 5ක් යොදන්න. 35යි. 10 වරක් 3 30යි 35යි 35යි. අපිට මේකේ රටාවක් පේනවා 1 2 3 විතරයි වෙනස් වෙලා තියෙන්නේ 10 10 10 5 5 5. ඒ කියන්නේ මේකේ tn අපිට ලියන්න පුළුවන්. හරිද? 10 ගුණ කිරීම. මේ එක තියෙන තැනට n දැම්මා. දෙක තියෙන තැනටත් n. n එකතු කිරීම 5. හරි. ඒ කියන්නේ මේකේ සාධාරණ පදේ 10යි n එකතු කිරීම 5. ඔන්න ඕක තමයි සාධාරණ පදේ. හරි. මේකෙන් අපි දැන් බලමු කීයද 20 වෙනි පදය කීයද කියලා. 20 වෙනි පදය. 20 වෙනි පදය අපි බලමු. හරි. සාධාරණ පදේ දන්නවා අපි 10න් ධන 5. 20 වෙනි පදය. මේ තාම දෙවෙනි කොටස යන්නේ. ඉතින් මේකේ ඉඩමදි හින්දා මාකෝ. හරි. tn සමානයි 10යි n ධන 5. හරි. දෙවෙනි කොටස යන්නේ තාම. ඉතින් n සමානයි 20 විට. අපි බලමු. n සමානයි 20 විට 20 වෙනි කැබැල්ලේ දිග හොයන්න යන්නේ අපි. හරි. 10 ගුණ කිරීම 20 5. කියන්නේ 10 වරක් 20 කීයද? 10 ඒවා 20ක්. මේවා හදන්නේ ළමයි මෙන්න මෙහෙමයි. 10යි 20යි ගුණ කරන්න වගේ තිබ්බහම අපි කරන්නේ බිංදු අදාළ බිංදු ගාන ගණන් කරලා දානවා. 1යි 2යි. ඊට පස්සේ ඉලක්කම ඉතුරු වෙනවා. මෙතන 2. මෙතන ඉතුරු වෙනවා 1. 1යි 2යි. ඒවා එක් වරක් 2 2යි. 5යි. මේකේ උත්තරේ කීයද? 205යි. එතකොට අපි කියනවා මොකද්ද? 20 වෙනි කැබැල්ලේ දිග 20 වෙනි මොකද්ද? 20 වෙනි කැබැල්ලේ දිග කීයද? 20 වෙනි කැබැල්ලේ දිග සෙන්ටිමීටර් 205යි. ඔන්න ඕක තමයි උත්තරේ. ඉතින් ඔන්න ඔහම තමයි ඒක හැදුවේ. අපි තුන්වෙනි කොටසට යන්න හක් ගාලා දිග අණුව ආරෝහණ පිළිවෙලට සකස් කළ විට 50 වෙනි කැබැල්ල කපා ගැනීමට කම්බි කූර ප්‍රමාණවත් නොවන බව පෙන්වන්න. අපි ඒකට වෙනි කොටස tn සමානයි කීයද? tn සමානයි 10යි n එකතු කිරීම 5. 50 වෙනි කැබැල්ල. ඒ කියන්නේ n සමානයි 50 විට තමයි අපි හදන්නේ යන්නේ. ඔන්න බලා ගන්න හදලා හැටි. tn n තියෙන තැන t 50. කියන්නේ n තියෙන තැනට අපි දානවා 50. හරි. 10 ගුණ කිරීම 50. එකතු කිරීම 5. හරි. දැන් මම ක්‍රමයක් කියලා දුන්නා මේක 10යි 50යි කොහොමද ගුණ කරන්නේ? බිංදුවේ ටික ගණන් කරලා දානවා. බිංදු ඉලක්ක 1යි 2ක් තියෙන. ඊට පස්සේ 1 තියෙන මෙතන 5 තියෙන. 1 කරක් 5 5යි. එකතු කිරීම 5යි. 500යි 5යි 505යි. මුළු කම්බි කැබැල්ලේම දිග කීයද? අපිට දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 200. සෙන්ටිමීටර් 500. මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා මෙතන 505. එතකොට සෙන්ටිමීටර් කොච්චරක් මන්ද? සෙන්ටිමීටර් 5ක් මදි. ඉතින් අපිට ඒක ගානේ සෙන්ටිමීටර් 5ක් මීටර් 5යි දිග මීටර් 5ක් දිග කම්බිගුර ප්‍රමාණවත් නොවන බව පෙන්වන්න. හරි. ඉතින් අපිට ඔක් කියන්න පුළුවන්. අපිට දීලා තියෙන කම්බි කැබැල්ල මීටර් 5යි. කියන්නේ සෙන්ටිමීටර් 500යි. ඒත් 50 වෙනි කම්බි කැබැල්ලට ඕන සෙන්ටිමීටර් 505. ඒක ප්‍රමාණවත් නෙවෙයි කියලා. ඔන්න වගේ සරල ගණන් තමයි ඉතින් මෙන්න මේ සංඛ්‍යා රටා කියන පාඩමේ තියෙන්නේ. ඉතින් අභ්‍යාස ටික කරගෙන යනකොට මේක හරිය ලේසි පාඩමක් වෙනවා. මේක තියෙන සරල පාඩමක්. ඉතින් අපි ඔය අභ්‍යාස ටික කරගෙන අපි යම් ඒ වගේම අපි ඊළඟ පාඩමේදී හම්බ වෙමු.